එලෝ යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හැමෝටම අපේ අලුත් YouTube channel එකට වෙල්කම් කරනවා. අපි ඉන්නේ සුන්දර මෙල්බන් සිටි එකේ ඕස්ට්‍රේලියාවල. ඉතින් ඕස්ට්‍රේලියාව ගැන කතා කරනකොට ඕස්ට්‍රේලියාවේ තියෙන most livable city එකක් තමයි මෙල්බර්න් කියන්නේ. ඒක ඔයාලා දැනටමත් අහලා ඇති. ඉතින් අපේ YouTube channel එක හරහා අපි ඔයාලට ගේන්නේ මෙල්බර්න් වල diversity, coffee culture, food and fashion, ඒ වගේ දේවල් සහ කොහොමද අපි day to day lifestyle එක ගත කරන්නේ කියලා. ඉතින් අපි ඔයාලා ඔක්කොටම ආරාධනා කරනවා අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න, like කරන්න, comment කරන්න සහ subscribe කරලා අපේ මෙල්බර්න් journey එකට join වෙන්න කියලා. දැන් අපි ඉන්නේ ඩොක්ලන්ඩ්ස් වල. ඩොක්ලන්ඩ්ස් කියන්නේ මෙතනට ඇවිල්ලා බැලුවොත් මේක නගරයට ප්‍රධාන සිටි එකට ගොඩාක් ළඟයි. නගරයේ අලුත්ම මොඩර්න්ම වෝටර් ෆ්‍රන්ට් එකක් බලා ගන්න පුළුවන් මෙතන. ඒ වගේම සුපිරි ගොඩනැගිලි, අපාර්ට්මන්ට්ස්, ඔෆිස්, ඒ වගේම හරිම ලස්සන මුහුදු දර්ශන දැක ගන්න පුළුවන් මේ වගේ. ඒ වගේම කැෆේස්, රෙස්ටොරන්ට්ස්, shopping කරන අයට shopping malls, ඒ වගේ ගොඩක් දේවල් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අද අපිට ගොඩක් විශේෂ දවසක්. අද අපේ 6th wedding anniversary එක. So අපි මේ යන්නේ shopping කරන්න කියලා තමයි උදේම. ඩොක්ලන්ඩ්ස් වල ටිකක් එහාට යද්දි shopping mall එකක් තියෙනවා. ඒක අපි ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට. ඒ shopping mall එකට ගිහිල්ලා අපිට අවශ්‍ය දේවල් අපි ගන්න තමයි ආවේ. ඒක ඔයාලට අපි පෙන්වන්නම්. මෙහෙම තමයි සිටි එක අපිට පේන්නේ. මේ දකුණු අත පැත්තෙන් පේන්නේ අපාර්ට්මන්ට්. සිටි එකට කිට්ටුව ගොඩක් වැඩ කරන අය ඉන්නවා නම් සහ මේ වගේ බීච් සයිඩ් එකට ආස අය ඉන්නවා නම් යාළුවා මේ අපාර්ට්මන්ට් රෙන්ට් අවුට් කරනවා. එහෙම නැත්නම් ගොඩක්ම මිලදී ගන්න අයත් ඉන්නවා. එතකොට යාළුවා තමයි මේ වගේ ජීවත් වෙන්නේ. ඈතින් අපිට පේනවා ගොඩක්ම ඔෆිස් බිල්ඩින්ග්ස්, ඒ වගේම මෙහෙම ප්‍රයිවට් බෝඩ්ස් නතර කරලා තියෙනවා. ඒ දේවල් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙහෙම ඉස්සරහට යමු. දැන් අපි යන්නේ shopping mall එකට. අපිට අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. අපි ඔයාලට ඉදිරියේදී පෙන්නන්න. ඒ දේවල් ටික ගන්න තමයි අපි මේ යන්නේ. සිටි එක මැද්දෙත් මේ වගේ ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේ දැන් මේ කාලේ කියන්නේ ස්ප්‍රින්ග් එක. එතකොට ගස්වල දළු දාලා කොළ හැදිලා වින්ටර් එක ඉවර වුණා විතරයි මේ කාලේ. ටිකක් සීතල ගතියකුත් තියෙනවා. ඒ වුණාට ගොඩාක්ම කාම් සහ හරිම ඇඟට සනීප දේශගුණයක් තියෙන මේ දවස්වල. ඉතින් අපි යමු. දැන් මේ තවම ඇවිදගෙන යනවා ඇත්තටම බිල්ඩින් පව් කරගෙන ටිකක් දුර. මෙහි ගොඩක් වෙලාවට ට්‍රෑම් එකකින් ඇවිල්ලත් එන්න පුළුවන් සිටි එකේ ඉඳලා. ඒ වුණාට අපි ආවේ පයින් ඇවිදගෙන මොකද අපි සිටි එකේමයි ඉන්නේ. ඒක නිසා අපිට ගොඩක් දුර නැහැ. සහ අපි ආසයි ගොඩක් ඇවිදින්න වටපිටාව බලන්න. ඒක නිසා තමයි මෙහෙම ආවේ. සහ ඩේලි එක්සර්සයිසස් වලටත් ඒක හොඳයි කියලා මං හිතනවා. එහෙම තමයි. මේ බලන්න පාරයි ඉන්නේ ලස්සනට මල් වැවිලා තියෙනවා. මේවා කවුරුත් වවලා නෙමෙයි මං හිතන්නේ. නිකම්ම වැවෙන ඒවා. ගොඩක් ලස්සන මල් ಜಾති ගස් දේවල් අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදීත්. ඉතින් මෙහෙම තමයි අපි shopping mall එකට යන්නේ. ඔන්න දැන් අපි shopping mall එකට කිට්ටු වුණා. ඔයාලට පේනවා ඇති ඈතින් tram එකකුත් යනවා. ඒ සිටි එක පැත්තට යන්නේ. මෙල්බර්න් වල ගත්තොතින් ගොඩක් සෙනග නම් අඩුයි ඇත්තටම. ඔන්න දැන් අපි සිටි එකේ shopping mall එකේ entrance එක ඉන්නේ. මෙහෙම තමයි entrance එක තියෙන්නේ.
මේ වෙලාවෙද්දි ගොඩක් ෂොප්ස් තාම ඕපන් කරලා නැහැ මං හිතන්නේ උදේම නිසා. කට්ටිය තවම වැඩට එනවා. සහ වීක්ඩේ එකක් නිසා ගොඩක් ෂොපින් කරන අය මේ වෙලාවට නැහැ. ඒක නිසා තමයි ගොඩක්ම මෙතන කාම්. මේ වගේ ඉඳගන්න ඒරියාස් අපිට තියෙනවා නිදහසේ අපිට මොනවා හරි ඩ්‍රින්ක් එකක් අරගෙන ස්නැක් එකක් අරගෙන වාඩි වෙලා මෙතන අපට පරිසරය රස විඳින්නත් පුළුවන්. මේ ලස්සන ලස්සන දේවල් තියෙනවා ඇත්තටම. අපි ගොඩක් දකින්න නැති දේවල් පවා අපිට දකින්න පුළුවන් මෙහෙදී සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන දේවල් වලට වඩා ගොඩක් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් තියෙනවා මේ ෂොප්ස් වල. ඉදිරියේදී ඒ දේවල් වලට පෙන්නන්නම්. මේත් ඒ වගේ ෂොප් එකක් තමයි. ඒ වගේ මෙතන දැන් ඔයාලට බලන්න පුළුවන් ලස්සන ෂූස් තියෙනවා එක එක වින්ටර් එකට එක එක ස්ප්‍රින්ග් එකට ඒ වගේ ගැලපෙන විදියට හදපු දේවල්. ඔයාලට බලා ගන්න පුළුවන් කට්ටිය උදේම ඇවිල්ලා නිදාසේ ඉන්න විදිය. ඔන්න දැන් අපි shopping mall එකට ඇතුල් වුණා. H&M එකට අපි ආවේ. සාමාන්‍යයෙන් මෙහි අපේ රටත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි ගොඩක් එක්ස්පෙන්සිව්. ඒත් මෙහෙත් එක කම්පෙයාර් කරලා බලද්දි අපිට සාමාන්‍යයෙන් affordable prices වලට තියෙනවා මේ H&M එකේ ඇඳුම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලස්සන ඩිසයින්ස් තියෙනවා, ලස්සන ෆ්‍රොක්ස් තියෙනවා. බලන්නකෝ ඒකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් 44ක් වගේ වෙනවා ඒක. ගොඩක් ක්වොලිටි මේ ඇඳුම් සහ ඩිසයින් එකත් ලස්සනයි. මේක ෆ්‍රොක් එකක්. ඒක වෙනවා ඒකත් සේම් ප්‍රයිස් ඩොලර් 44ක් වගේ වෙනවා ඕස්ට්‍රේලියන් ඩොලර්ස්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 44ක් කියන්නේ අපි බලමු ලංකාවේ මුදලින් ගත්තොතින් රුපියල් 8,700ක් වගේ වෙනවා. ගොඩක්ම දේවල් ඒ වගේ ඒ කියන්නේ ඒක ලංකාවේ විදිහට අපි ගණන් බැලුවොත් ඒක ලොකු ගාණක් වෙනවා. හැබැයි මෙහි සාමාන්‍ය ප්‍රමාණයේ ගාණක් ඒක ගොඩාක් වැඩි ගාණක් කියලා හිතන්න බෑ. මෙහි තියෙන මිලත් එක්ක. ලස්සන ඩිසයින් තියෙනවා මේ වගේ ඇත්තටම. සහ අපිට නිදහසේ තෝරගන්න පුළුවන් අපේ බජට් එකට හරියන විදියට සහ අඩු ගාණටත් තියෙනවා 19ට ඩොලර් 19ට 20ට. ඒ වගේ කියන්නේ ඇත්තටම ඩොලර් 19ක් කියන්නේ රුපියල් 3,700ක් 800ක් විතර. ඒ වගේ ගණන් වල ඉඳලා ලොකු ගණන් වෙනකම්ම ඇඳුම් ගන්න පුළුවන් අපේ බජට් එකත් එක්ක බලලා. මේ වගේ ලස්සන ඩිසයින් තියෙනවා ලස්සන ෆ්‍රොක් එකක් ඒකත්. ඒක නම් මං හිතනවා ටිකක් ගණන් ඇති කියලා. මටීරියල් එක එහෙමත් ක්වොලිටි ගොඩක්ම එකේ. ඒක වෙනවා ඔව් ඒක ඩොලර් 59යි 99ක් වෙනවා. අපි දැන් යමු උඩ අප්ස්ටෙයාර් එකට. ඒකේ තියෙන්නේ කිඩ්ස් ලගේ ඇඳුම් බලා ගන්නත් පුළුවන්. මෙන්ස් සෙක්ෂන් එක. මෙන්න මෙහෙම තමයි වුමන් සෙක්ෂන් එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්නකෝ කිඩ්ස් සෙක්ෂන් එක ලස්සන ලස්සන ඇඳුම් තියෙනවා පොඩි අයට. පොඩි අයගේ ඇඳුම් නම් ටිකක් ප්‍රයිස් එක ටිකක් අඩුයි. මැටීරියල් and ගොඩ ක්වොලිටි සහ කලර්ස් හරිම ලස්සනයි. සහ ඩිසයින් හරිම සිම්පල්. ඇත්තටම ආස හිතෙනවා දැක්කට පස්සේ. ඒ ෆ්‍රොක් එක ඩොලර් 10යි.
ඒ වගේ ප්‍රයිසස් වලට සාමාන්‍යයෙන් affordable prices තමයි ඒවා මේ රටේ විදියට. මොකද හැම දෙයක්ම එක්ස්පෙන්සිව්. ස්පෙෂලි මෙල්බර්න් වල ටිකක් එක්ස්පෙන්සිව් කියලා මම අහලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ අනිත් සිටිස් එක කම්පෙයාර් කරලා බලනකොට මෙල්බර්න් සිඩ්නි වගේ සිටිස් වල ටිකක් ගාණ වැඩි කියලා මම අහලා තියෙනවා. ඊට පස්සේ එකම ෆ්ලෝ එකකින් මේ වගේ බලා ගන්න පුළුවන් ෂූස් තියෙනවා කිඩ්ස්ලගේ. මේ වගේ හෙයා බෑන්ඩ්ස් ඒ වගේම එක එක ලස්සන දේවල් තියෙනවා මෙතන. හරිම ආසයි හිතෙනවා. ක්ලිප්ස් හෙයා ක්ලිප්ස් තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ මෙතන. ඒ වගේම ග්ලව්ස්. මොකද මේ තාම වින්ටර් එක ඉවර වුණ ගමන් සහ ස්ප්‍රින්ග් එක. ඒ වගේම ලස්සන හෙයා ක්ලිප්ස්. ඒ වගේ දැන් අපි යමු මෙන්ස් සෙක්ෂන් එකට. මෙන්ස් සෙක්ෂන් එකේ තියෙනවා සාමාන්‍යයෙන් ගොඩක් ලස්සන ඩිසයින්ස්, කලර්ෆුල් ඩිසයින්ස්. ඒක වෙනවා $159. $159 කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 31,500ක් විතර වෙනවා. වගේම ෂූස් තියෙනවා. ෂූස් නම් සාමාන්‍යයෙන් $40ට 50ට වගේ තියෙනවා. ඩෙනිම්ස්. ඒ වගේ ට්‍රවුසර් එකක් සාමාන්‍යයෙන් $59ක් 60ක් වගේ වෙනවා. ෂෝට්ස් තියෙනවා. අපිට මැච් කරලා අපිට ඕන විදියට අපි ආස විදියට කලර්ෆුල් විදියට ඩිසයින් කරලා අපිට ගන්න පුළුවන්. ඒත් ස්පෙෂලිම ආවේ හස්බන්ඩ්ට සැඳුමක් ගන්න. ඒක ඔයාලට පෙන්නන්නම්. අපි එක සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් ඒක සිලෙක්ට් කරගත්ත ඇත්තටම. ඊට පස්සේ දැන් යනවා බිල් කරන්න. කැෂ් එක තියෙන්නේ පහළ සෙක්ෂන් එකේ. දැන් අපි යමු. මේ බලන්නකො ලේඩීස් සෙක්ෂන් එකේ ලස්සන දේවල් තියෙනවා. ලස්සන ඩිසයින්. අද නම් ගන්න වෙලාවක් නැහැ ඇත්තටම. අද වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා ඉක්මනට මේක අරගෙන යන්න ඕනේ. මෙතන තියෙන්නේ සොක්ස් වගේ දේවල්. අපිට ඕන දේවල් අපිට අමතක වුණොත් එක එක විදිහේ කුඩ ಜಾති තියෙනවා. ඒ වගේ දේවල් තමයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේක බිල් කරගන්න. එයාලා මේදී අහනවා අපිට බෑග් එකක් ඕනද කියලා. ගොඩක් වෙලාවට අපිට ඕන පුළුවන් බෑග් එකක් අරගෙන එන්න. මේ වෙලාවේ නම් අපි බෑග් එකක් අරගෙන ආවේ නැහැ. ඒක නිසා අපි බෑග් එකකුත් මිලදී ගත්තා. ඇත්තටම මේ දෙකටම අපිට මේ වෙලාවේ ගියේ අපි ගත්තේ ට්‍රවුස් එකක් සහ ජැකට් එකක්. මම පේනවා විදියට $27ක් වගේ තමයි ගියේ. මොකද මෙම්බර්ෂිප් එකට ඔෆර්ස් තිබ්බා. ඒක නිසා මේ දෙකටම ගියේ $27ක් වගේ. අපි ඇත්තටම හිතුවේ ඊට වඩා වැඩි ගාණක් යයි කියලා. අපි දන්නෙත් නැහැ. ඒක ඔෆර් එකක් තිබිලා $27කට හම්බ වුණා. $27ක් කියන්නේ ඇත්තටම රුපියල් 5,300ක් විතර. මේකෙන් ඇප් එකක් තියෙනවා. ඇප් එක through නම් අපිට ගන්න පුළුවන්. ඒ වුණාට අපේ sizes අපි ආස දේවල් ඒව බලා ගන්න පුළුවන් අපිට ඇවිල්ලාම shopping mall එකට shop එකට ඇවිල්ලාම ගත්තොත් ඒ වගේ මෙතනත් ලස්සනට එක එක දේවල් වවලා තියෙනවා. සහ shopping කරලා වාන්සි වුණාම මෙතනට ඇවිල්ලා දේවල් කන්න පුළුවන්. ලන්ච් එක වගේ ගන්නත් පුළුවන්. KFC වගේ දේවලුත් තියෙනවා. ලස්සන රෙස්ටෝරන්ට්ස් තියෙනවා.
නිදහසේ දවසේ සාමාන්‍යයෙන් වරුවක් වගේ ගත කරලා යන්න පුළුවන් තැනක් කියලා කියන්න පුළුවන් මෙතන. shopping කරලා මොනවා හරි කාලා දවස ගත කරලා යන්න හොඳ තැනක්. මෙන්න මේ වගේ ලස්සන මල් ජාති තියෙනවා මෙල්බර්න් වල මේ දවස්වල පාරවල් දිගේ. ලස්සන දේවල් අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදීත්. අපි දැන් ඇවිදගෙන යන්නේ ඇත්තටම ගෙදර යන්න. පොඩි තිබහක් වගේත් ආවා. හැබැයි ලොකු දෙයක් බොන්නත් බෑ කියලා හිතුණා. ඒක නිසා අපිට මෙතනින් යන්න පුළුවන්. තියෙනවා මෙහි වෝල්වර්ත් එක. වෝල්වර්ත් එකට යනවා. වෝල්වර්ත් එක කියන්නේ ලොකු සුපර් මාකට් එකක් වගේ එකක්. සාමාන්‍යයෙන් මෙහි කෝල්ස් ඇන්ඩ් වෝල්වර්ත් තමයි මේන්ලින්ම තියෙන්නේ සුපර් මාකට්ස් විදියට. මේ කිට්ටුව තියෙනවා වෝල්වර්ත් එකක්. අපි දැන් ඒකට තමයි යන්නේ. ඒ යන අතරේ මේ වගේ මෙන්න මේක නම් ඉන්දියන් ෂොප් එකක් නන්දොස් කියලා. ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක්. මෙල්බර්න් වල ගොඩක්ම එක එක රටවලින් ආපු අය ඉන්නවා. ඒක නිසා ගොඩාක් ෆුඩ් කල්චර් එක වෙනස්. ඉන්දියන්, චයිනීස්, ඔස්ට්‍රේලියන්, කියන්නේ වෙස්ටර්න් ෆුඩ් ඒ වගේ ගොඩාක් දේවල් අපිට මෙල්බර්න් වල රෙස්ටෝරන්ට් වලින් try කරන්න පුළුවන්. මම මේකේ ලොකු වීඩියෝ එකක් ගේන්නම් වීකෙන්ඩ් එකේදී. අපි normally shopping කරන්න වෝල්වර්ත් එකට එනවා. ඔයාලට ඒකෙදි prices මෙහි තියෙන ෆුඩ්ස් වර්ග එතකොට වෙනස් වෙනස් කෑම ජාති හැම දෙයක්ම පෙන්වන්නම්. දැනට නම් මේක ඉක්මනට අරගෙන යන්නයි අපි ආවේ. මේ අද්දි බලන්නකො ලස්සන මේ ෆ්ලවර්ස් තියෙනවා. මෙහි ගොඩාක්ම හැම තැනකම වගේ මේ වගේ මල් තියලා තියෙන මල් බොකේස්. හරිම ලස්සනයි මේ බලන්නකො. ප්‍රයිසස් නොත් ගොඩාක් වැඩි නැහැ. ලස්සන රෝසස් තියෙනවා එක එක කලර්ස් වල. ඒ වගේම වෙනස් වෙනස් මල් ජාතිත් තියෙනවා. හරිම ලස්සනයි. හරිම සුවඳයි මෙතන. අපි දැන් යමු වෝල්වර්ත් එක ඇතුළට. අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන කෙස්සෙල් ලංකාවේ වගේම තමයි සුපර් මාකට්ස්. හැබැයි ඊට වඩා ගොඩක් ලොකුයි ප්‍රමාණයෙන් සහ කෑම ජාති ගොඩක් වෙනස්. ෆෘට්ස් තියෙනවා. ලංකාවේ තියෙන දේවලුත් තියෙනවා. ලංකාවේ නැති දේවලුත් තියෙනවා ඇත්තටම. මේ ටොමැටෝස් චෙරි ටොමැටෝස් තියෙනවා. ඒ වගේම මෙතන නම් මේ බීට්රූට් තියෙනවා. සිටි එකට වඩා ටිකක් ගණන් අඩුයි මෙතන. ඒ වගේම එක එක විදිහේ වෙනස් වෙනස් විදිහේ ටොමැටෝස් තියෙන එක එක පාටවල් වල. අප ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඒකෙත්. වෝල්වර්ත් එකේ තියෙන කෑම ජාති සහ ප්‍රයිසස් ඒ දේවල්. මේ හරිය තියෙන vegetable section එක. දැන් තියෙන්නේ meat section එක. මෙතන තමයි තියෙන්නේ processed foods තියෙනවා. sausages ඒ වගේ ඒවා. ඒ වගේම burger buns වල burger patties තියෙනවා. එක එක විදිහට හදපු beef ඒ වගේම chicken ඒ වගේ sausages ඔය තියෙන්නේ. මෙන්න මේක තමයි පැටි එක. එක එක බර්ගර්ස් වලට හදපු පැටිස් දෙකක් තියෙනවා. ඒකේ පැක් එක ඩොලර් 10ක් වෙනවා. ඒ වගේම වෙනස් වෙනස් කෑම ජාති ෆ්‍රී රේන්ජ් සෝසේජස් ඒ වගේ වෙනස් වෙනස් දේවල් තියෙනවා ඇත්තටම. මින්ස්ඩ් මීට්ස් මේ තියෙන්නේ මීට් බෝල්ස් සෙට් එකක් තියෙන්නේ. මීට් බෝල්ස් 35ක් තියෙනවා. ඒකේ වගේම මෙතන තියෙනවා චීස් ස්ප්‍රෙඩ්ස් නැත්නම් බ්‍රෙඩ් ස්ප්‍රෙඩ්ස් පීනට්ස් නටෙලා ඒ වගේ දේවල්. මෙතන තියෙනවා යෝගට් ඩ්‍රින්ක්ස්. ඇත්තටම මේ වගේ ඒවා මෙහි ගොඩක්ම අය පාවිච්චි කරනවා. ඒ වගේම කිරි ජාති ගත්තොත් ගොඩාක් වෙනස් වර්ග තියෙනවා. සෝඩා වෝටර් ටොනික් වෝටර් ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා පියුරස්ඩ් වෝටර්
මෙතන අනිත් කොකාකෝලා වගේ දේවල් කොකාකෝලා ෆැන්ටා රූට් බියර් ඒ වගේ දේවල් සහ මෙතන නිකන් මෙන්ටෝස් ඒ වගේ නිකන් පොඩි සීට්ස් ಜಾති තියෙනවා අපිට පුළුවන් මෙහෙම සෙල්ෆ් අරගෙන චෙක් අවුට් කරගන්න මේ වෙලාවේ නම් ඉතින් වතුර බෝතලයක් විතරයි ගන්නෙ මොකද අපි කාලා ආවේ සහ ඉක්මනට යන්න ඕනේ ඒක නිසා අපිට අරගෙන අපිට සෙල්ෆ් පේ කරන්න පුළුවන් කාඩ් පේමන්ට්ස් හරි කෑෂ් උනත් පුළුවන් ඊට පස්සේ දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ ෂොප්ස් ඇරලා කට්ටිය දැන් වැඩ පටන් අරගෙන තියෙනවා අද වීක් ඩේ එකක් ඒක නිසා ගොඩක් සෙනග නැහැ මේ වෙලාවේදී ඔන්න ආයෙම අපි දැන් ගෙදරට ආවා ගෙදරට කිව්වට තාම ලිෆ්ට් එකේ ඒ වුණාට ගෙදරට යන ගම ඊට පස්සේ අපි ස්නැක් එකක් හදාගත්තා ජිම් යන්න කලින් ඊළඟට අපිට තියෙන්නේ ජිම් යන්න මේ තියෙන ආමන්ඩ් මිල්ක් මේක ලෝ ෆැට් අන්ස්වීටන්ඩ් එකක් ඒ කියන්නේ කැලරි කවුන්ට් එකේම ගොඩාක් අඩුයි මේක ඇත්තටම හදන්නේ මගේ හස්බන්ඩ්ට මට නම් මේ වෙලාවේ මුකුත් බොන්න බෑ වගේ ඒක නිසා එයා තමයි මේක හදන්නේ මේ වගේ තියෙනවා ඔයාලා දන්නවා ඇති සමහර විට අපිට ප්‍රෝටීන් ඩ්‍රින්ක් එකක් හදාගන්න විදිය මේ මේක පිටි එකක් මේක අපිට ගන්න පුළුවන් මෙහෙනම් තියෙනවා ඕඩර් කරලා ගන්නත් පුළුවන් නැත්නම් ෆාමසිස් වලිනුත් මේක ගන්න පුළුවන් මේකෙන් අපිට ඩේලි අවශ්‍ය ප්‍රෝටීන් ගන්න පුළුවන් ඇත්තටම මේ විදිහට අපි මේක දාගන්නවා ඊට පස්සේ අපිට මේක රස කරගන්න බෙරිස් හරි මොනවා හරි ෆෘට් එකක් ගන්න පුළුවන් අපි අද ගන්න බෙරිස් බ්ලූබෙරි රාස්බෙරි and ස්ට්‍රෝබෙරි සහ ආමන්ඩ් මිල්ක් අපි මේ විදිහට මේ බෙරිස් ටික දාගන්නවා ඊට පස්සේ අපිට මේක ෂේක් එකක් විදිහට හදාගන්න පුළුවන් අපි ඉස්සරහදීත් මේ වගේ වීඩියෝස් අරගෙන ඉන්නම් හෙල්දි මීල්ස් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි අපි ඩේ ටු ඩේ හදන වෙනස් කෑම වල වීඩියෝස් අපි ඔයාලට අරන් ඉන්නම් ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා ඔන්න අපි දැන් යනවා ජිම් එකට. ජිම් එකක් තියෙන මේ ළඟමයි සිටි එකේමයි. සිටි එකේ ඇත්තටම ජීවත් වෙද්දී ගොඩක් පහසුයි. අපිට වෙහිකල් එකක් යූස් කරන්නේ නැතුව වුණත් හැමදේම ළඟ ළඟ තියෙන නිසා අපිට ඉක්මනට ඒ දේවල් වලට යන්න පුළුවන්. ගොඩක්ම ලේසි. හැබැයි සිටි එක ඇතුළේ ගොඩාක්ම කාම් නැහැ.
ඒ වුණාට ගොඩක් දේවල් වලට පහසුයි ඇත්තටම. මෙතන මේ පේන්නේ පාක් එකක්. මේක හරිම ලස්සනයි. මේක ලස්සන මල් ಜಾති ඒවා මේවා ගොඩ තියෙනවා. වෙලාවක අපි එකක් පෙන්නන්නම් ඔයාලට. දැන් අපි මේ යන්නේ ජිම් එකට. ඔන්න අපි දැන් ජිම් එකට ඇවිල්ලා ඉන්නේ. මේ යන්නේ හවස අපි යනවා ඩිනර් අවුට් එකක්. මොකද මම කලින් කිව්වා වගේ අද අපේ 6th wedding anniversary එක. සෝ අපි යනවා අපේ ආස රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඇත්තට මේකත් තියෙන්නේ ඩොක්ලන්ඩ්ස් වල. පොඩි දුරයි. මේ වෙලාවේ නම් යන්නේ අපි කැබ් එකක. මෙහෙම තමයි සිටි එක පේන්නේ. මේ තමයි ඩොක්ලන්ඩ්ස් වලට හවසට සන්සෙට් එක. හරිම ලස්සනයි. දැන් වෙලාව 6:00 7 වගේ ඇති. ඒ තවම මෙහෙට ඉර එළිය තියෙනවා. කළුවර වෙලා නැහැ ලංකාවේ වගේ. රෑ 9 විතර වෙනකල් මෙහෙට ඉර එළිය තියෙනවා ගොඩක් විට. ගොඩක් දවස් වලට. අපි දැන් මේ ඇවිදගෙන යන ගමන් රෙස්ටෝරන්ට් එකට. මේ ළඟ ගොඩක්ම එක වගේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා. මේ බලන්න කට්ටිය එනවා ඩිනර් එකට. ඒ වගේම එළියේ මෙතන ඇවිදින්නත් කට්ටිය එනවා. සන්සෙට් එක බලන්නත් එනවා. අපි දෙන්නත් යනවා. ඇවිදගෙන යනවා. ඇත්තටම අපි දෙන්නට හරියටමත් මතක නෑ මේ රෙස්ටෝරන්ට් එක තියෙන විදිය. තියෙන තැන ඇත්තටම. අපි කලින් ආවේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට. තවම මේ හොයාගෙන යන ගමන් මේ තියෙන්නේ අපේ රෙස්ටෝරන්ට් එක. අපි දැන් ඇතුළට යමු. අපි ඉඳගත්තා. මේ තමයි අපිට පේන වීව් එක. හරිම ලස්සන වීව් එකක් අපිට පේනවා. මේ තමයි අපිට එක්ස්ප්ලේන් කරනවා ඇවිල්ලා today special and menu එකේ details. ඔයාලට බලා ගන්න පුළුවන් menu එක සහ prices. මම ඉස්සරහටත් මේ වගේ දේවල් ඔයාලට අරන් එන්නම්. මේ රෙස්ටෝරන්ට් normal රෙස්ටෝරන්ට්ස් වල prices නැත්නම් ගොඩක් ස්පෙෂල් රෙස්ටෝරන්ට්ස් උත් තියෙනවා. ඒ වගේ prices වෙන වෙනම ඔයාලට අරන් එන්නම්. ඔයාලා දවසකදී මෙල්බර්න් ආවොත් ඔයාලට ඒවා ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මේ බලන්න අපි සිලෙක්ට් කරපු ෆුඩ්ස්. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ දවස ගත වුණේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි guys. මේ වීඩියෝ එක ඔයාලගේ හිතට දැනුණා නම්, ඔයාලා ආස වුණා නම්
ලයික් එකක් දාන්න. ඒ වගේම අඩුපාඩු තිබ්බනම් සහ ඔයාලට මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරලා අපේ මෙල්බන් ජර්නි එකට ඔයාලා ජොයින් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. See you soon in our next video. Bye bye.